කියන්නේ මධ්‍යම කඳුකරේ හදවත වගේ නගරයක්. ශ්‍රීපාද වන්දනාවේ යන කෙනෙක් වුණත් නුවරඑළියට යන කෙනෙක් වුණත් අවමවතාරමේ එකපාරක් හරි මේ හැටන් ප්‍රධාන බස් නැවතුම් වලට ගොඩ වෙලා ඇති. ඒත් අද බලන්න මේ බස් ස්ටෑන්ඩ් එකේ තියෙන තත්ත්වය. වහලින් වතුර වැහෙනවා. බිම පුරා මඩ, මගින්ට වාඩි වෙන්න තැනක් නැහැ. හැමෝම අහන්නේ එකම ප්‍රශ්නයයි. මේක නඩත්තු කරන්න රජයෙන් වෙන් කරපු මුදල් වලට මොකද උනේ? අයිබෝවන් හැමෝටම ඔබ සාදරයෙන් පිළිගන්නවා රයිට් ඕර් රොන්ග් channel එකට. අද අපි ඉන්නේ ශ්‍රීජෝම හැටන් බස් නැවතුම්පොළ පරිශ්‍රයේ. අපි වීඩියෝ එකේ ඇත්ත කතාවට යන්න කලින් ලංකාවේ මෙන්න මේ වගේ අසාධාරණයන් නිත්‍රෝපගත බලධාරීන්ගේ වැද්දි සහ රටේ ඇත්ත තත්ත්වය ගැන කෙලින්ම ප්‍රශ්න කරන්න ඔබත් එකතු වෙන්න කැමති නම් දැන්ම පහළ තියෙන subscribe button එක ක්ලික් කරලා right or wrong YouTube channel එක subscribe කරන්න. හරි දැන් අපි බලමු හැටන් බස් ස්ටෑන්ඩ් එකේ ඇත්තටම මොකද උනේ කියලා. අපි මුලින්ම බලමු මේ ස්ථානයේ තියෙන වැදගත්කම මොකක්ද කියලා. හැටන් බස් ස්ටෑන්ඩ් එක කියන්නේ අතීතයේ ඉඳන්ම මධ්‍යම කඳුකරේ ප්‍රවාහන ශේෂ්ත්‍රයේ ප්‍රධානම සංදිස්ථානයක්. විශේෂයෙන්ම ශ්‍රීපාද වන්දනා සමයේදී මුළු දිවයිනෙන්ම එන දහස් සංඛ්‍යාත මගීන්ගේ ප්‍රධානතම හුවමාරු මධ්‍යස්ථානය උනේ මේ ස්ථානයයි. කොළඹ මහනුවර, නුවරඑළිය බදුල්ල වගේ ප්‍රධාන නගරයා කරන මේ බස් ස්ටෑන්ඩ් එක වතුකරේ අහිංස ජනතාවගේ දෛනික ජීවිතයට නැතුවම බැරි තැනක්. ඒත් අද තත්ත්වය මොකද්ද? වැස්ස වෙලාවට බස් ස්ටෑන්ඩ් එක ඇතුළත වහලින් වතුර වැහෙනවා. මගීන්ට වාඩි වෙන්න පුටු නැහැ. රාත්‍රියට ප්‍රමාණවත් ආලෝකයක් නැහැ. පානීය ජලය තබා අවම සනීපාරක්ෂක පහසුකම්වත් නැහැ. පාසල් ළමයි රැකියාවලට යන අය වතුකරේ ජනතාව විතරක් නෙවෙයි මේ නගරයට එන දේශීය සහ විදේශීය සංචාරකයන් පවා මේ මඩ අස්සේ පැය ගණන් රස්තියාදු වෙනවා. මේකද ජනතාවට ලැබෙන්න ඕන සේවය. දැන් තියෙන ලොකුම ප්‍රශ්නය මෙන්න මේකයි. මේ බස් නැවතුම්පලේ නඩත්තුව සහ ප්‍රතිසංස්කරණ කටයුතු වෙනුවෙන් රජයෙන් සහ අදාළ පළාත් පාලන ආයතන වලින් මුදල් වෙන් කරලා තියෙන බව වාර්තා වෙනවා. එහෙනම් ඇයි මේ මුදල් ප්‍රායෝගිකව වැඩට යොදවන්නේ නැත්තේ? පළමු කාරණය රාජ්‍ය නිලධාරීන්ගේ තීරණ ගැනීමේ ප්‍රමාදය සහ කොන්ට්‍රැක්ට් හිරවීම. දෙවන කාරණය නගර සභාව, මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරිය සහ ලංගමය එකිනෙකාට පිට වගකීම පටවමින් නිහඬව සිටීම. ජනතාවගේ බදු මුදල් වෙන් කරලාත් ඒ මුදල් ලිපිගොනු වතුරේ හිර වෙලා තියෙද්දී ජනතාව පාරේ රස්තියාදු වෙන එක සාධාරණද? ඔන්න එහෙනම් අද අපි right or wrong channel එකෙන් රට හමුවේ අහන ප්‍රශ්න කිහිපය. දිනපතා දහස් ගණනක් මගින් යන ප්‍රධානතම බස් නැවතුම්පළක් මෙහෙම අතහැරලා දාලා තියෙන එක හරිද වැරදිද? නඩත්තුවට මුදල් වෙන් කරලත් නිලධාරීන්ගේ ප්‍රමාදය නිසා ඒ මුදල් ප්‍රයෝජනයට නොගෙන ජනතාව පීඩාවට පත් කරන එක හරිද වැරදිද? ආදාළ බලධාරීන් එකිනෙකාට ඇඟිල්ල දිගු කරමින් නිහඬව සිටීම හරිද වැරදිද? අපි මේ අහපු ප්‍රශ්නවලට ඔබේ උත්තරය මොකක්ද? පහලින් කමෙන්ට් තුරුවේ සටහන් කරන්න. මේ කේදනීය තත්ත්වය ගැන අදාළ බලධාරීන්ගේ ඇස්සරන තෙක් මේ වීඩියෝ එක උපරිම ෂෙයා කරන්න. තවත් මෙවැනි වීඩියෝ එකකින් නැවත හමු වෙමු. හැමෝටම සුබ දවසක්.